ඒ ළමයා ටිකක් ෆෝන් එකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නිතර ෆෝන් එක බලනවා. හරි. ඉතින් මේ ළමයා කොහොම හරි try කරලා තියෙනවා මේ ෆෝන් එක අයින් කරලා පාඩම් වැඩ කරන්න. හැබැයි මෙයාට නිතරම ෆෝන් එක රින්ගින් වෙනවා සද්ද ඇහෙනවා. හැබැයි මැසේජ් එනවා සද්ද ඇහෙනවා. නොටිෆිකේෂන් එනවා සද්ද ඇහෙනවා. මේක මාර ප්‍රහේලිකාවක්. හරි. මේක මෙහෙමයි වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ෆෝන් එක මේසෙ උඩ charge වෙන්න හරි ෆෝන් එක පැත්තකින් මේසෙ උඩ දාලා හරි ඔයා ගිහිල්ලා නිදා ගන්න යනවා. ඔයාට නිින්ද යාගෙන එනකොට ඔයාට ඇහෙනවා ෆෝන් එකට මැසේජ් එකක් එනවා. එහෙම නැත්නම් ෆෝන් එකට කෝල් එකක් එනවා. එහෙම නැත්නම් ඩරාස් එකෙන් නොටිෆිකේෂන් එකක් එන සද්දයක් හරි ඇහෙනවා. ඔයා මොකද කරන්නේ? අර නිදිමතේ මැදින් බැහැලා ගිහිල්ලා ෆෝන් එකෙන් නොටිෆිකේෂන් මැසේජ් කෝල් චෙක් කරලා බලනවා. හැබැයි වැඩේ කියන්නේ කිසිම නොටිෆිකේෂන් එකක් මැසේජ් එකක් කෝල් එකක් ඇවිල්ලා නැහැ. හරි. ඒක සමහරක් වෙලාවට දැන් මටත් වෙලා තියෙනවා. හැබැයි එකපාරක් දෙපාරක් වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි පුතෝ ඔයා හිතන්නකෝ ඔයාට නිතරම මේ දේ වෙනවා කියලා. අන්න එතන නම් අවුලක් තියෙනවා. අපි ඒකට මනෝවිද්‍යාවේදී ඒ වගේ තත්ත්වයකට කියනවා ෆැන්ටම් රේන් සින්ඩ්‍රෝම් කියලා. මේක බෙහෙත් ගන්න ඕන තරම් මනෝවිද්‍යාත්මක ලෙඩක් නෙමෙයි. හැබැයි පුතෝ ඒ තත්ත්වය ඇති වෙන්නේ ඔයා ස්ට්‍රෙස් එකේ ඉන්න කෙනෙක් නම් සරෙන් සරේ ෆෝන් එකට එන නොටිෆිකේෂන් චෙක් කරන කෙනෙක් නම් ඔය සමහර අය ඉන්නවා දැන් ඔය එක ඇප් තියෙනවා නේ ඩරාස් අරෝමේ වෙන. ඒ වගේ එන නොටිෆිකේෂන් එකේ නම් බලනවා. ෆෝන් එකේ පොඩි සද්දයක් ඇහුණොත් ඒකත් ගිහිල්ලා පට ගාලා දුවලා ගිහිල්ලා බලනවා. පැහැදිලිද? ඒ වගේම ෆෝන් එක ඔබන්න ගොඩක් ඇබ්බැහි වෙලා. අන්න ඒ වගේ ඒ කියන්නේ ස්ට්‍රෙස් එක තියෙන කෙනෙක්. ඊළඟට ෆෝන් එක ඔබන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඊට පස්සේ නිතරම ෆෝන් එකෙන් එන නොටිෆිකේෂන් වලට අවධානය දෙන කෙනෙක් නම් ඔයාටත් මේ තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒතර මේක බෙහෙත් වලින් හොඳ කරන්න ඕන දෙයක් නෙමෙයි. පළවෙනි එක තමයි හොඳ නිින්දක් ගන්න. හරි ෆෝන් එක අයින් කරලා හොඳ නිින්දක් ගන්න. ස්ට්‍රෙස් එක අඩු කරන්න. ඇත්තටම ඉතින් භාවනා කරන්න පුළුවන් නම් හොඳයි.